Trubone. ඉතින් මේ Trubone beer එකට විශේෂයෙන්ම මොනවද use කරන්නේ? ඉතින් මේකේ පිටිපස්ස බලද්දී මේගොල්ලෝ ගහලා තියෙනවා Trubone is blended with peat smoked scotch whisky malts කියලා. ඉතින් මොකද්ද මේ peat කියලා කියන්නේ? ඉතින් සාමාන්‍යයෙන් barley malt කරද්දී මේකට stages තුනක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි steeping, ඒත් එක්කම germination, ඊළඟ තමයි killing. ඉතින් මෙන්න මේ killing කියලා කියන්නේ අර germinate වෙච්ච barley ටික මේගොල්ලෝ germination එක නවත්තන්න රත් කරනවා. ඒ කියන්නේ heat කරනවා. අන්න ඒ වෙලේට මේගොල්ලෝ ගන්නවා peat කියලා දෙයක්. peat කියලා කියන්නේ හරියට නිකන් පස් වගේ අර ඔයගොල්ලෝ පොර කියලා හිතුවොත් අන්න ඒ වගේ ගොඩක් අවුරුදු දහස් ගාණක් පරණ වෙච්ච පස් ඇතුලෙන් පස් හාරලා තමයි මේගොල්ලෝ මේවා ගන්න මේ පීට් කියන දේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්කොට්ලන්ඩ් වල බාර්ලි ගන්නවා නම් මේගොල්ලෝ ස්කොට්ලන්ඩ් වලින් පීටඩ් බාර්ලි ගන්නවා නම් පීට් කරපු බාර්ලි තමයි මේගොල්ලෝ මේකට ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කිල්ලින් එක කරද්දී, ඒ කියන්නේ මේගොල්ලෝ මේක හීට් කරද්දී මේගොල්ලෝ පල්ලෙහැයින් මෙන්න මේ පීට් දාලා ඊට පස්සේ උඩ බාර්ලි තියලා මේ හීට් කරන ගමන් මෙන්න මේ යට තියෙන පීට් ටික ගිනි තියනවා. ඒ කියන්නේ මේක ෆියුල් එකක් විදිහට තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. අන්න එතකොට මේ පීට් ගිනි ගද්දී එන දුම තමයි මේ උඩ තියෙන බාර්ලි එකට වදින්නේ. ඒකට තමයි පීට් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ පීට් වල මේන් කම්පවුන්ඩ්ස් 4ක් විතර තියෙනවා. ඒ තමයි GCPS. අයන එක තමයි ගයසෝල්. ඒ කියන්නේ ගොඩක් ඔයා හරියට ඔය දුමකින් එන ස්මෝක් එක අන්න ඒ ස්මෝක් එකේ ස්මෙල් එක ටේස්ට් එක මෙන්න මේ පීට් වලින් ඒ බෝන් ෆයර් ස්මෝක් එකක් වගේ. ඒ කියන්නේ ගිනි ගත්ත දුමක් වගේ. ඊට පස්සේ ක්‍රෙසෝල්ස්. ඉතින් මේ දෙක තමයි අනිවාර්යෙන් මෙන්න මේ පීට් වල විශේෂයෙන් වෙන ෆ්ලේවර්ස් දෙක. මෙඩිසිනල් ෆ්ලේවර් එක ඒත් එක්කම ස්මෝකි ෆ්ලේවර් එක. මෙඩිසිනල් ෆ්ලේවර් එක කියන්නේ වා හිතන්න පොඩි වර සර්ජිකල් සුවඳක්, සර්ජිකල් ස්මෙල් එකක් වගේ ස්පිරිතාල වලින් එන බෙහෙත් සරක් වගේ. අන්න ඒක තමයි මෙන්න මේ ක්‍රෙසෝල්ස් කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මෙඩිසිනල් ෆ්ලේවර් කියලා කියන්නේ. ඊළඟට ෆෙනෝල්ස් කියලා කියන්නේ මෙන්න මේ පීට් වල ළමයි. ඉතින් මේ පීට් මනින එකකයක් තියෙනවා. ඒ තමයි ppm phenol parts per million. මේ ෆෙනෝල් වලින් අදහස් කරන්නේ ගොඩ ලොකම කියන්නේ ලොකු දුමක එන සරක් දුම එන ස්මෙල් එක අන්න ඒක තමයි ෆෙනෝල්ස් කියලා කියන්නේ. ඊට පස්සේ සිරින්ජල් හරියට නිකන් බාබකියු ස්මෙල් එකක් බාබකියු ෆ්ලේවර් එකක් වගේ තමයි වඩ ඊළඟට දැනෙන්නේ. ඉතින් මේවා තමයි පීට් වල කම්පවුන්ඩ්ස්. ඉතින් ඔයා ස්කොට්ලන්ඩ් වල මෙන්න මේ පීට් යූස් කරන ඩිස්ටිලරිස් ගත්තොත් ගොඩක්ම තියෙනවා. ආර්ට්බර්ග්, ලැග්වලින්, ටැලිස්කර්, බෝමෝ. මේ වගේ පීට් අනේ වගේ පීට් යූස් කරන ඔයිලි, ෂාප්, මෙඩිසිනල් ෆ්ලේවර්ස් තියෙන විස්කි ගොඩක් තියෙනවා. ඒවට කැමති අය ගොඩක් ඉන්නවා. එහෙනම් cheers.